මාගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළමු කොට මාගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත සුපෙන්නතුනේ සුබ දවසක් වේවායි හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා. ජීවිත ඝන අඳුරින් මෙදී ආලෝකමත් වේවා යන උතුම් ප්‍රාර්ථනාව ඩ්‍රෝන් හර්ෂ අප කණ්ඩායම විසින් ඔබට නිරන්තරයෙන් යුතුව මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. පළමු කොටම සොපින්නතුනේ ඊ타මත්ම වටිනා පින්කම් මාලාවක් ඩ්‍රෝන් හර්ෂ අප කණ්ඩායම දින 5ක් වැනි කාලයක් පුරාවටම දවස් ගණනාවක් පුරාවටම අප සිදු කරනු ලැබුවා. ඒ දින 5 ඇතුළත අපි සිදු කරපු ඒ උතුම් වූ වටිනා පින්කමෙහි අවසානය අද දවසේ මෙලෙස මේ ඇසළ පුර පසළොස්වක අති උතුම් පුන් පොහෝ දිනයෙන් අද දවසේ මේ සන්ධ්‍යා භාගයෙන් අපි නිම කරන්නට තමයි දැන් මේ සූදානම් වන්නේ. සොපින්නතුනි අද දවසේ මේ මොහොතේ අප රැඳී සිටින්නේ ගම්පහ නැදුම්ගමුව මහමෙවුනා භාවනා අසපුවේ සාරිපුත්ත මහසෑරජාණන් ඉදිවන ඒ උතුම් වූ පුණ්‍ය භූමියේ සිටයි මා මෙලෙස ඔබව ආමන්ත්‍රණය කරනු ලබන්නේ. සොබෙන්නතුනි මේ සෑරජාණන් වහන්සේගේ මේ උතුම් පින්කම දින ගණනාවක් පුරාවට සිදු කරනු ලැබුවා. අපි අද පැමිණියේ දෙවන දවසට. ඉතින් පළමු දවසෙත් අපි මේ උතුම් වූ පින්කම ආරම්භයේදීම මේ උතුම් වූ චෛත්‍යරාජාණන් වහන්සේගේ සතරැස් කොටුවේ වඩා හිඳුණු ලබන ඒ සර්වච්ඡ ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පින්කමට උඩුගුවනේ සිට මල් වරුසා වස්සන්නට උඩුගුවනේ සිට පුෂ්පෝපහාර දක්වන්නට මේ පින්කම වර්ණවත් කරන්නට විචිත්‍රවත් කරන්නට අප කණ්ඩායම පැමිණියා. ඉතින් ඊට මත්තෙන් අපි කුරුණෑගල ඔයන්දන මහමෙවුනා භාවනා අසපුවේ ඒ චෛත්‍යරාජාණන් වහන්සේගේ සතරැස් කොටුවේ වඩා හිඳුණු ලබන උතුම් වූ සර්වච්ඡ ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පින්කම ඒ වගේම තමයි ඒ චෛත්‍යරාජාණන් වහන්සේගේ කුත් වහන්සේ පැළදෙවීමේ පින්කම උඩුගුවනේ සිට පුෂ්පෝපහාර දක්වමින් මල් වරුසා වස්වමින් ඒ උතුම් වූ පූජාව අපි වර්ණවත් කරනු ලැබුවා. ඉතින් අපි සියලු දෙනාගේම සෙත් සදන් බුද්ධාලම්බන ප්‍රීතිය ගෙන දෙමින් සියලු සිත් සදන් සූපත් කරමින් මේ උතුම් වූ පූජාව මුළු මහත් ලෝකයාටම ආශිර්වාදයක්ම වේවා යන ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි අපි මෙලෙස සිදු කරේ වර්ණවත් කරේ විචිත්‍රවත් කරේ. ඉතින් මාගේ භාග්‍යවත් ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ජීවමාන බුදුන්ට මේ උතුම් වූ පූජාව සිදු කරනවායයි යන ඒ මාහැඟි සිත යුතුව මාහැඟි පින් සිතින් යුතුව තමයි අපි මේ උතුම් වූ පූජාව අප කණ්ඩායම සිදු කරනු ලැබී. ඉතින් මේ සියලු දේම සිදු කරන්නට අපට ශක්තියක් වුණු අපගේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ අපූජ්‍යපද වැලිමඩ සද්දාසීල අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ නිසා තමයි අපිට මේ උතුම් වූ පින්කම වර්ණවත් කරන්නට හැකියාව ලැබුණේ. දින ගණනාවක් පුරාවටම සාර්ථකව නිමා කරන්නට අපිට හැකියාව ලැබුණේ. ඉතින් ඒ නිසාම අපේ පින්වන්ත වැලිමඩ සද්දාසීල පින්වන්ත ස්වාමීන් වහන්සේව මේ මහත් ගෞරවයෙන් පින් සිතින් යුතු වහන්සේව සිහිපත් කරනු ලබනවා. ඒ වගේම අපිට අතහිත දුන් උදව් උපකාර කරපු ඒ සියලු දෙනාමත් මෙහෙම මොහොතේ සිහිපත් කරමින් අද දවසේ දින 5ක් පුරාවටම පැවති මේ පින්කම් මාලාවේ ඩ්‍රෝන් හර්ෂ අපේ කණ්ඩායම අද දවසේ මේ ගම්පහ නැදුම්ගමුව මේ උතුම් වූ චෛත්‍යරාජාණන් වහන්සේ මේ සතරැස් කොටුවේ වඩා හිඳුණු ලබන මේ සර්වච්ඡ ධාතුන් වහන්සේලා සාද දවසේ මේ සිදු කරනු ලබන පින්කම මෙලෙස අප නිමා කරන්නට සන්ධ්‍යා භාගයේ සූදානම් වන මොහොත අද සන්ධ්‍යා භාගයේ වටිනා පින්කම් රැසක් සිදු කරන්නට නියමිතයි. ඒ පින්කම් වෙනුවෙන් අපි උඩුගුවනේ සිට මල් වරුසා වස්සන්නට උඩුගුවනේ සිට පුෂ්පෝපහාර දක්වන්නට අපේ කණ්ඩායම සූදානම් වී සිටින්නේ. ඉතින් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා මේ උතුම් වූ පූජාව දැක බලාගෙන මාගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන්නේ ජීවමාන බුදුන්ට මේ පුද සත්කාර සිදු කරන්න යන මාහැඟි සිතෙන් යුතුව මේ පින ඔබත් දැකබලා අනුමෝදන් කරගන්න අනුමෝදන් වේවා යන උතුම් ප්‍රාර්ථනාව සිදු කරනු ලබනවා. ඉතින් මේ වගේ වටිනා පින්කමක් විචිත්‍රවත් ලෙස බුද්ධාලම්බන ප්‍රීතිය කරමින් සිදු කරනවා නම් ඒ තමයි ලංකාවේ අංක 1 ඩ්‍රෝන් ටීම් එක ඒ ඩ්‍රෝන් හර්ෂ අප කණ්ඩායම. ඉතින් අපි මේ සියලු දේම අපේ කණ්ඩායම සිදු කරන්නේ මෙත් සිතිනුයි. ඒ නිසාම ඔබට ප්‍රාර්ථනා කරනවා මේ උතුම් වූ පූජාව දැක බලා ගනිමින් ඔබටත් මේ ගෝර කටුක බව සසරින් එක්මනින්ම අත් මිදෙන්නට මේ පින හේතු වාසනා වේවා යන උතුම් මාහැඟි පින් සිතින් චේතනාවෙන් ප්‍රාර්ථනාවෙන් කරමින් අපි සූදානම් වන්නේ මේ සන්ධ්‍යා භාගයේ මේ උතුම් වූ
චෛත්‍ය රාජාණන් වහන්සේ සාරිපුත්ත සෑරජාණන් වහන්සේ ඉදිවන පිම්බිමේ සිට මෙලෙස සමුගෙන යන්නටයි මේ උතුම් වූ පූජාවේ ආනිසංස බලමහිමය මුළු මහත් ලෝකයාටම ලැබේවා යන උතුම් ප්‍රාර්ථනාව කරමින් අපි ඔබගේ සිත් සතන් තුළින් සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය